හරි. ළඟ අපි ඊළඟට සාකච්ඡා කරනවා 2025 A-level paper එකේ බහුපදශිත ගාන. ඒ කියන්නේ 11 වෙනි ප්‍රශ්නේ B කොටස. 11 වෙනි ප්‍රශ්නේ B කොටස. බලන්න ඒකේ රෝම ඉලක්ක 1. ඒ තාත්විකයිලු. x ඍණය යන px බහුපදික සාධකයල්ලු. මේ x ඍණය කියලා කියන්නේ මෙයාගේ සාධකයක් කියලා කියනවා. ඒ කියන්නේ මෙයාගෙන් බෙදුනහම ශේෂයක් නැහැ. නම් px ඍණ x ඍණයේ p' x සමානයි x ඍණයේ වර්ගය sx වන පරිදි sx බහුපදයක් පවතින බව පෙන්වන්න. දැන් මේ ගාන ගොඩක් ළමයි සමහරක් අය කතා බහ ලකුණු ගානක් නිකන් වෙනස් කියලා. ඉතින් මැත්ස් කියන්නේ ඉතින් ඒක තමයි. හරිද? ඕගොල්ලෝ ඉගෙන ගන්න දේ එහෙම් පිටින්ම එන්නේ නැහැ. ඕගොල්ලන්ගේ ලොජික් එකයි එතන දැනුමයි තමයි එතන කියලා ඇප්ලයි කරන්න තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ හරියට විෂය ඉගෙන ගත්තොත් එහෙම මේ වෙයිල මේ ඇත්තට මේ හෙනම ලේසි මේ සාමාන්‍ය ගානක් මේක ඇවිල්ලා. හරිද? අමුතුවෙන් මේ හිතන්න ඕන දේවල් නෙමෙයි. හරිද? මේක වන පරිදි sx බහුපදයක් පවතින බව පෙන්වන්නේ කියලා කියන්නේ අපි දැන් මේක පෙන්නුම්. හරිද? දැන් බලන්න x ඍණයේ px සාධකයක් කියනවනේ. x ඍණයේ px සාධකයක් නිසා සාධකයන් නිසා px x ඍණයකින් බෙදුනහම ලබ්ධිය ගන්න hx කියලා ශේෂයක් නැහැ. මොකද සාධකයක්නේ. මේක x විශේෂයෙන්ම අවකලනය කරනවා. එතකොට මෙතන p' x එනවා. මෙතන x ඍණ a වතාවක් h' x ගුණිතක අවකලනයන්නේ. ධන hx වතාවක් මෙයාගේ අවකලන 1යි. දැන් බලන්න උත්තරේ x ඍණේ p' x නේ තියෙන්නේ. මම ඔය ප්‍රකාශනයම වැඩි කරනවා x ඍණ a ගෙන්. මෙයා වැඩි කරනවා x ඍණ a ගෙන්. x ඍණේ p' x සමානයි x ඍණයේ වර්ගය h' x ධන x ඍණයේ hx. බලන්න x ඍණයේ hx කියන්නේ px නේද? මේ ඉන්නේ px. එහෙනම් මේ ප්‍රකාශනය ඔප්පු කරන්න පුළුවන් මේක අරහෙට දාන්න මෙයා මෙහෙට ගිහින්. එතකොට එනවා px ඍණ x ඍණයේ p' x සමානයි ඍණ x ඍණයේ වර්ගය ඍණ x ඍණයේ වර්ගය h'(x). එනම් px ඍණ x ඍණයේ p'(x) සමානයි x ඍණයේ වර්ගය ඍණ h'(x). එනම් මම ඍණ h'(x) කියන එක ගන්නව sx කියලා. sx විට මෙතන එනවා px ඍණ x ඍණයේ p'(x) සමානයි x ඍණයේ වර්ගය sx. එන වාඩි ලියන්න පුළුවන්. එම නිසා මෙහා වන පරිදි sx බහුපදයක් පවතී. ඉතින් ඕක තමයි අහන්නේ. හරි. ඊළඟට කියනවා රෝම ඉලක්කම් 2. අපි ආයෙත් එහා පැත්තට. රෝම ඉලක්කම් 2 යටතේ කියනවා රෝම ඉලක්කම් 2 යටතේ කියනවා x තාත්විකයිලු සඳහා gx සමානයි x ඝනය ඍණ λx වර්ග ඍණ 2x ඍණ x ඍණ 2යි මෙතන 3x වර්ග ධන mu x ඍණ 2 යයි ගනිමු. ලැම්ඩා mu තාත්විකයි කියලා කියනවා x ඍණ 2 gx සාධකයල්ලු. x ඍණ 2 සාධකයක් ශේෂයක් නැහැ. ඊළඟට කියනවා x ඍණ 1 න් බෙදුනහම ශේෂය ඍණ 3යිලු. එහෙනම් මට ලියන්න පුළුවන් x ඍණ 2 gx සාධකයක් නිසා g 2 බිඳුවක් වෙනවනේ. එහෙනම් 2 3 වෙනි බලය 8යි ඍණ 4යි ලැම්ඩා
ඍණ දෙවරක් දෙක 4යි. මෙයා එන්නේ නැහැ නේ එක්ස්ට්‍රා දෙක දැම්මම මේ ප්‍රකාශනෙම එන්නේ නැහැ. එහෙනම් 4යි ලැම්ඩා සමානයි 4යි කියලා එනවා. අපිට කියන්නේ ලැම්ඩා සමානයි 1 බව පෙන්වන්න කියලා කියන්නේ. එහෙනම් ලැම්ඩා 1යි. ඊළඟට ශේෂ ප්‍රමේයට අනුව x ඍණ එකෙන් බෙදුනාම ශේෂය ඍණ 3යි කියන්නේ g1 සමාන වෙනවා ඍණ 3ට. ඒත් g1 කියන්නේ මෙතන 1 ගානේ 1යි ඍණ මෙතන ලැම්ඩා ඍණ දෙවරක් 1 2යි ඍණ එකෙන් දෙකක් ගියාම ඍණ 1යි මෙතන එනවා 3 ධන මියු ඍණ 2 සමානයි ඍණ 3යි කියලා. එතකොට ලැම්ඩා කියන්නේ 1 ඍණ 2 මෙතන ධනනේ එන්නේ 3න් දෙකක් ගියාම 1 ධන මියු සමානයි ඍණ 3යි. මේ ඍණ 3ට ඍණ 3 අයින් වෙනවා. එතකොට මියු සමාන වෙනවා ඍණ 2ට. මියු සමානයි ඍණ 2. හරි. ලැම්ඩා සමාන 1 හා මියු සමාන ඍණ 2 බව පෙන්වන්න තියෙනවා. ඒක හරි. ඉහත රෝමී ඉලක්කම් එකේ ප්‍රතිඵලයේ භාවිතයෙන් මේ x ඍණ 2 වර්ගය මෙයාගේ සාධකයක් කියලා අපෝහණය කරන්නලු. කලින් ප්‍රතිඵලය පාවිච්චි කරන්න වෙනවා. දැන් බලමු පොඩ්ඩක් gx සමාන වෙන්නේ කාටද? x ඝනය ලැම්ඩා කියලා කියන්නේ 1යිනේ. එතකොට ඍණ x වර්ග ඍණ 2x නේ. මෙතන ඍණ x ඍණ 2යි මෙතන 3x වර්ගය මියු කියන්නේ ඍණ 2යිනේ. ඍණ 2x ඍණ 2. ඕකනේ එන්නේ. දැන් කලින් ගත්ත ප්‍රතිඵලය පොඩ්ඩක් ලියාගමු අපි. px ඍණ x ඍණ a p dash x සමානයි x ඍණ a ගේ වර්ගය sx. x ඍණ a ගේ වර්ගය sx. ඕකනේ එන්නේ. එතකොට පොඩ්ඩක් මෙන්න මේ ෆෝමැට් එකට උඩ එක ගන්න බලමු. බලන්න මෙන්න මේක px කියලා හිතුවොත් මේක p dash x වෙලා ඉවරයි නේද? මේ 3x වර්ග ඍණ 2x ඍණ 2 මේ මං එහෙනම් මෙහෙම ගන්නද? px සමානයි x ඝනය ඍණ x වර්ග ඍණ 2x විට p dash x කියන්නේ කවුද? p dash x කියලා කියන්නේ 3x වර්ග ඍණ 2x ඍණ 2නේ. ඒක මෙතන තියෙනවා. එහෙනම් මෙයා px නම් ඒ කියන්නේ gx ලියන්න පුළුවන් මෙහෙම. px සමානයි gx සමානයි px ඍණ x ඍණ 2යි p dash x කියලා ලියන්න පුළුවන් නේ. කොහොම ලියන්න පුළුවන්? දැන් පෙර සාධනවල මොකද කරන්න පුළුවන්? පෙර සාධනයට අනුව මෙහෙම තියෙන එකක්. මෙයාගේ වර්ගනේ මෙතන තියෙන්නේ මේ. මේක ලියන්න පුළුවන් x ඍණ a ගේ වර්ගය කිසියම් බහුපදයක් කියලා. x ඍණ a ගේ වර්ගය කිසියම් බහුපදයක්. එහෙනම් මම ලියන්නද මෙහෙම පෙර සාධනයට අනුව gx සමානයි මෙයා ලියන්න පුළුවන් නේද මට මෙහෙම එහෙනම් x ඍණ 2 වර්ගය sx කියලා. එයි මෙයා ලියුවේ x ඍණ a වර්ගය sx කියලා. ඒ වගේ මෙයා ලියන්න පුළුවන් නේද x ඍණ 2 වර්ගය sx කියලා. එම නිසා කියන්න පුළුවන් x ඍණ 2 වර්ගය යනු එම නිසා x ඍණ 2 වර්ගය යනු gx හි සාධකයකි. x ඍණ 2 වර්ගය යනු gx හි සාධකයකි. හරි. බලලා මේ කොච්චර ලේසියෙන් හදන්න පුළුවන් ගානක්ද කියලා. හරි. එතකොට බහුපද ශ්‍රිත ගානත් ඉවරයි. අපි කලින් වර්ගජ සමීකරණ ගාන හැදුවේ. දැන් අපි බහුපද ශ්‍රිත ගාන හැදුවේ. ගාන තියෙන්නේ ඔච්චරයි. x ඍණ 2 වර්ගය යන gx ගේ සාධකයක් බව අපෝහණය කරන්න කියලා කියන්නේ. හරි. වැඩේ